සුසානක නායකයාට දැඩි පීඩනයකට ලක් වී තිබෙනවා. කොමකින් තුමක් කරන්නේ. ඊටකින් හැමදෙනාම වාගේ ඔහුට යමක් පවසා සිටිනවා. වන්දු පිටේ සැකසෙන හැටියට මෙහිදී විශේෂයෙන්ම ඉල්ලා සිටින සාමික කරුණාරත්න අතරේ සීමා ආසන්නයට පන්දු රැකීමට යන්නට කියා එසේ වුණත් ඉතාමත් තීරණාත්මක පන්දුවක් මේ තරගයේ මොනතරම් මිනිසුන්නාද කිව්වොත් අවසන් පන්දුව දක්වාම වරක වැඩිමකයි සිදුුනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ශ්‍රී කණ්ඩායම අවසන් පන්දුවේ මුල් පන්දුවේදී දැවියාන අනුකූලව තමයි පීඩනයට අඩුලක් සම්බන්ධව सामान्य लक्ष्य को हत्या समाधान के बाद लेवल सत्या नवे इसे तो लेवल विच तुम सामने लक्ष्य लगा के लक्ष्य का खतरा लगा के खतरा लगा के मैं अवसर पाऊंगा dan ini sudah selahan karena yawan ada इसे dan saya sudah mengambil cahaya di විශ්වාසනීය භාවයෙන් ඔවුන්ගේ යොමු කරන තම නායකයාට යලි පන්දුවේ සකස් කරනවා ක්‍රීඩාලෝය නලබන්න 20000ක් විතර සංඛ්‍යාව net ආයතන බලා සිටිනවා ඔබගේ කුඩක් වේද අවසන් පන්දුව තාමත් තීරණාත්මකයි එනිසා බෝධිය යෝග පන්දුව ලෝකුල්ටස් පන්දුවක් යෝග පන්දුවක් වීම සාධාරණීකරණය කරන්නට පුළුවන් මේ වම පිටිකරුවාට කිනමන් තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් පන්දුවක් තුළ ලකුණු 6ක් එල්ල කළොත් ලකුණු 4ක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය 6ක් ජයග්‍රහණය මේ තමකින් හත් කොමකින් තුනක් වේ. පන්දුව යොමු වෙන අවුල පන්දුවක් ඇදෙනයි පන්දුව උත්තර පැමිණෙනවා. රැකගන්නා මේ අවස්ථාවේදී සියලුම ක්‍රීඩකයන් ලබා ගැනීමට සමත් වෙනවා. තරගාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වෙනවා. පිළිපිට තරග තුනක් අඛණ්ඩව පරාජයට පත් කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම විජයග්‍රහණය හිමි කර ගන්නවා. ආර්ප්‍රේමදාස ජාතික ක්‍රීඩාපති එදා වසර 30කට පෙර ආතුව ආයකාර්ජුන රන්තුක පරාජයට පත් කරා. අලන් බෝඩ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයේ දරූ දුමේදී අදේ